මේ තියෙන්නේ travel with දුලන මගේ official web page එක. මේ web page එකේ ඉහළම තියෙනවා 3 more links කියලා links තුනක්. ඒ links තුනෙන් මුල්ම තියෙන link එක තමයි මගේ website link එක. මේ website link එක මත click කරාට පස්සේ ඔයාලට මගේ website එකට පිවිසෙන්න පුළුවන්. ඒකේ නම තමයි Travelscope Explore Sri Lanka කියන නිල වෙබ් අඩවිය. මේකේ menus button දෙකක් තිබෙනවා home සහ search කියලා. ඊට අමතරව YouTube එකට Facebook Travel with Dulana. එකට WhatsApp එකට පිවිසෙන්න මම icon තුනකුත් දාලා තියෙනවා. තා ටිකක් පහළට එනකොට ඔයාලට දැක ගන්න පුළුවන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය. ඒ හරහා දුම්රිය කාලසටහන් ඊට අමතරව දුම්රිය ඔබ travel එකක් කරනවා නම් ඒ travel එක කරන දවසට අදාළව පවතින දුම්රිය time සියල්ල බලා ගැනීම හැකියාව මේ හරහා පවතිනවා. ඔබට අවශ්‍ය travelling photo experience ආදී එක් කිරීමේ ගොනුවකුත් මම වෙනම විවෘත කරලා පවතිනවා මෙහි. මගේ search button එක click කරාට පස්සේ එන interface එකෙන් central province select මුලින්ම select කළා. ඒකට අදාළ candy select කරාට පස්සේ district එක වශයෙන් candy select කරාම candy district වලට අදාළ සංචාරක නිකේතන සියල්ලම බලා ගන්න පුළුවන්. places ඒ අදාළ හැලේපොළ වලව්ව දර්දා මාලිගාව අම්බුලුවා වගේ ප්‍රධාන ස්ථාන. ඒ කියන්නේ සෑම පළාතකටම අදාළ ප්‍රධාන ස්ථාන ටික මේ හරහා ඔයාලට මේ නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ ඒට අදාළ ලොකේෂන් එක ක්ලික් කරාට පස්සේ එහි තියෙන ඩිරෙක්ෂන් හරහා ඔයා ආරම්භ කරන ස්ථානය ඔයා අවසන් කරන ස්ථානය දුන්නට පස්සේ Google හරහා කනෙක්ට් වෙලා ඔයාට ඒක පහසුවෙන්ම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. නම් ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? Google එකේ search කරන්න travel with දුලන YouTube channel කියලා. එතකොට එන YouTube channel එකට පිවිසුනාට පස්සේ එහි තියෙන description එකේ පළවෙනි link එක මගේ website link එක ඒ link එක click කිරීමෙන් ඔබට මෙම සේවාව පහසුවෙන් ලබා ගන්න පුළුවන්. Travel with Dulana.